එතකොට ඩීසල් වලින් නිෂ්පාදනය කරනකොට ඒකකයක් රුපියල් 120යි 130යි. දැන් මේ සෙල්ලම කරන කායත් එක්කද? මෙරට මහ ජනතාවත් එක්ක. දැන් මේක වැරදිකාරය කවුද? මේ ප්‍රශ්නය උලුප්පවන මහ ජනතාව වෙනුවෙන් පෙනීන විපක්ෂය තමයි මෙතන වැරදිකාරය වෙලා තිබෙන්නේ. මේ අරාදින්නේ ගල් අඟුරු වලුත් ගසා කණ්ඩේට දීලා ගසා කාලා පොකට් එකට තර කරගෙන ඊළඟට ජල විදුලි බලයෙන් නිෂ්පාදනය කරන්න අපිට ධාර්තාව නැහැ කියලා ඩීසල් හරහා විදුලිය නිෂ්පාදනය කරන්න ඩීසල් ගෙන්නන එක උද්ඝාටනවා. ඊට පස්සේ ඩීසල් බලාගාර වලින් ඉන්ධන බලාගාර වලින් විදුලිය ගන්නකොට එතන උද්ඝාටන. අවංක නම් මේ ආණ්ඩුවට පුළුවන් මේ වාර්තා එළියට දාන්න අංක 1. අවංක නම් මේ රජයට පුළුවන් ගෙනාපු බාල ගල් අඟුරු වලට මොකද්ද කරන්න කියලා මහ ජනතාවට කියන්න. යකෝ මේක මාර කෙලියක් නේ. සවුත්තු භාණ්ඩයක් ගෙනල්ලා සෞතු සේවාවක් ලබාගෙන ගෙනාපු භාණ්ඩ අපිට පිළිගන්න බෑ කියලා එක පැත්තකින් කියලා අපි වන්දියක් ගන්නවා කියලා සෞතු භාණ්ඩ වලට සල්ලි ගෙවනවා. දැන් මේක විහිළුවක්ද? දැන් අපි අපේ ගෙදර කොයි වැඩේ කරනවද? අපි අපේ ආයතනයේ කොයි වැඩේ කරනවද? සෞතු භාණ්ඩය පාවිච්චි කරනවා නම් අපිට සාධාරණ ලෙස කියන්නේ ඒක පාවිච්චි කරන්නේ මොන ප්‍රමිතිය මතද? මේ බාලා ගල් අඟුරු පාවිච්චි කරලා සෙල්ලම් කරන පුත්තල මේ අහිංසක ජනතාවගේ ජීවිත එක්ක ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න මේ දූෂිත වායුන් මොන වගේ ලෙඩ රෝග ඒ මිනිස්සුන්ට ඇති වෙයිද? එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ඔය මුහුදුබඩ ප්‍රදේශවල මහ ජනතාවට දීවර ජනතාවට කොපමණ හානියක් සිද්ධ වුණාද? ඒ නිසා අපි ඊටාම වගකීමෙන් කියනවා මේ වංචාවට රජය හවුල් කැබිනට් මණ්ඩලයම මේකට හවුල් ඍජුව හෝ වක්‍රව. ඒ නිසා සුදුහුණු ගාන්න එන්න එපා. සුදුහුණු ගාලා බොරුවට අපිට ඇඟිල්ල දික් කර කර අපිට තර්ජන කරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් ඩෙමොක්‍රසියකට රෙස්පෙක්ට් කරනවා නම් මේව පෙන්වන්න ජනාධිපතිතුමා තවත් පරක්කු නැහැ. මේ වගේ ඇමතිවරු තියාගන්න නැතුව ඒවට ක්‍රියාමාර්ග ගන්න. මේ ඇමතිවරයාට මීට කලිනුත් චෝදනා තිබෙනවා. කොහොමද ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමේ මීට කලින් තිබ්බ පරීක්ෂණ වලට මොනවද සිද්ධ වෙන්නේ? අහිංසක මිනිහෙක්ගේ වැරද්දක් කරොත් ඒ මිනිහම කුදලකන ගිහලා දානවා. මේ බලශක්තිය ඇමතුමාට මීට කලිනුත් චෝදනා තිබෙනවා පහුගිය ආණ්ඩුවලත්. ඔහු නිකන් මේක හරි සරලව අරන් තියෙන මේක නිකන් හරි සරල වැඩක් කියලා. ඒ නිසා අනින් මිනිස්සු හොරු කියලා ඇඟිල්ල දික් කරනවා නම් සැබවින්ම මෙහෙම හොරු අල්ලනවා නම් ඒවට ඒ දූෂිත වැඩවලට නීතිය ක්‍රියාත්මක කරනවා නම් අපි රෙස්පෙක්ට් කරනවා. හැබැයි තමුන්ගේ කිල්ලෝටේ අර කුණුද හුණුද තියෙන ඒ ටිකත් බලන්න කියලා අපි කියනවා. මොකද මිනිස්සුන්ට ඇඟිල්ල දික් කර කර අන්පාර්ශවලට ඇඟිල්ල දික් කර කර අවුරුදු 70ක සාපය කිය දැන් මේ රජය පහුගිය කාලය පුරාවටම කරේ මේ නොමනා ක්‍රියා. පටන් ගත්තේ බහලුම් 320න්. බාල ඖෂධ වලින් ලුණු කට්ටෙන් හාල් වලින් මොනවෙන්ද මේ දූෂණ සිද්ධ නොවුනේ? කතා කරොත් කතා කරන කාට පාට් එක දානවා උඹලා කටවහපල්ලා අපිට 3න් 2 බලය තියනවා කියලා.